රයිට් අයිබෝන් මේ කෙටි වීඩියෝ ඇතුළේ අපි අවධානය යොමු කරන්නේ දේශපාලන මතවාද අතර උසස් පෙළ අපේ පස්වෙනි පාඩම් මේකකයේ ස්ත්‍රීවාදය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරන්න. මොකක්ද ස්ත්‍රීවාදය කියලා කියන්නේ? The Skeptical Feminist, a Philosophical Inquiry. කෘතිය හරහා රිචාඩ්ස් කියනවා කාන්තාවන් තම ලිංගිකත්වය නිසාම කිසියම් අන්දමක සමාජීය පෞද්ගලික හෝ ආර්ථික වෙනස්කමකට භාජනය කිරීමට විරුද්ධ වීම ස්ත්‍රීවාදය ලෙස හඳුනාගත හැකි බව. රයිට්. ස්ත්‍රීවාදය කියලා කියන්නේ අපි තව චුට්ටක් මේක ලියා ගන්න උත්සාහ කළොත් ඒක හුදෙක් දේශපාලන මතවාදයක් පමණක් නොවේ. ස්ත්‍රීවාදීන් විශ්වාස කරනවා නැත්නම් ස්ත්‍රීවාදය විශ්වාස කරනවා මූලික වශයෙන් සමාජයේ සෑම ස්තරයකම පාහේ සමාජයේ සෑම ක්ෂාණරයකම පාහේ ඒක ආර්ථිකය වෙන්න පුළුවන්, දේශපාලනය වෙන්න පුළුවන්, කලාව වෙන්න පුළුවන්, සංස්කෘතිය, අධ්‍යාපනය මේ ආදී කී සෑම ක්ෂේත්‍රයකම පිරිමියා විසින් පුරුෂයා විසින් ආධිපත්‍යයක් ගොඩනගාගෙන තිබෙනවා. යම් තැනක යම් කෙනෙක් යම් කණ්ඩායමක් යම් පාර්ශවයක් ආධිපත්‍යයක් ගොඩනගා ගන්නවා කියන කීම අර්ථය තමයි ඒ ආධිපත්‍යයට නතු වෙන යටත් වෙන පීඩනයට ලක් වෙන පාර්ශවයක් ඉන්නවා. ස්ත්‍රීවාදය තුල අවධානය යොමු කරන්නේ පුරුෂයා විසින් පුරුෂාධිපත්‍ය ගොඩනගාගෙන තියෙන මේ යාන්ත්‍රණය ඇතුලේ පීඩනයට ලක් වෙන පාර්ශවය වෙන්නේ කාන්තාවන්. ඇය ඉන්නේ පීඩනයෙන්, ස්ත්‍රී පීඩනය. එනිසා මේ විවිධ ක්ෂේත්‍රයන්හි ස්ත්‍රියගේ නිදහස, ස්ත්‍රියගේ විමුක්තිය, තවත් විදිහකින් කියනවා නම් පුරුෂාධිපත්‍යයට එරෙහිව විවිධ ක්ෂේත්‍රයන්හි ස්ත්‍රී විමුක්තිය වෙනුවෙන් ඉදිරිපත් වන ගොඩනගෙන අදහස් වලට අපි පොදුවේ කියනවා ස්ත්‍රීවාදී අදහස් කියලා. රයිට්. ඒ සරල හඳුනා ගැනීම. ඉතින් අපි ජීවත් වෙන සමාජයේ පමණක් ඒ කියන්නේ දේශීය ජාතික තලයේ ජාත්‍යන්තර තලයේ සමාජීය ආර්ථික දේශපාලන වශයෙන් කාන්තාවන්ට එරෙහිව ඇති අසමානතාවයන් තුනන් කිරීම සම්බන්ධයෙන් වර්තමානයේ විවිධ ආයතන රාජ්‍ය නොවන ආයතන සමාජ ව්‍යාපාර විවිධ උපක්‍රම උපායන් නෛතික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න ගිවිසුම් ආදී විවිධ දේවල් සිදු කරනවා. ඉතින් පිරිමියා සහ කාන්තාව අතර මේ සිද්ධ ඇති වෙනස හුදෙක් ජීව විද්‍යාත්මක හුවා දැක්වීමක් පමණක්ම නෙවෙයි. සංස්කෘතිය තුලත් පිරිමියා සහ කාන්තාව අතර ඇති මේ පරතරය තීව්‍ර කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගමු. පුතෙක් සහ දුවක් බාහිර උපකාරක පන්තියකට නැත්නම් වෙනත් වැඩ කටයුත්තකට නගරයට ගිහිල්ලා අම්මා ගෙදරට වෙලා ගමේ ගෙදර බලාගෙන ඉන්නවා. එනකල් අපි උපකල්පනයක් කරමු. හවස 6යි අන්තිම බස් එක ගමට එන. අම්මා බලන්න යනවා පාරට. දුව පන්ති ඇරිලා එනවද? අන්තිම බස් එක 6යි බස් එක ආවා. දුව ආවේ නැහැ. පාරට ගිහලා බැලුවා. ගේ ඇතුළට ආවා. 6:00යි ආයෙ පාරට යනවා. බලනවා තාමත් දුව නැහැ. අල්ලපු ගෙදර ඇන්ටි එළියට ඇවිල්ලා අහනවා ඇයි දුව තාම පන්ති ඇරලාවේ නැද්ද? අම්මා කොහොමද චකිතෙන් ඉන්නේ? තමගේ දිනේ තාම වෙනද එන සුපුරුදු වෙලාවට ආවේ නැහැ. ඇත ඇති ගැම්මෙන් ඉන්නේ. හැබැයි අල්ලපු ගෙදර ඇන්ටිගේ ප්‍රතිචාරය සමහර වෙලාවට තාම ආවේ නැහැ. මේ ගැහණු ළමයි නේද? කියලා දීලා නැද්ද? ඇයට එන්න නොහැකි වෙන්නේ සමහර වෙලාවට ඇගේ බස් රථයට මගේ හැරෙන හින්දා. එහෙම නැත්නම් ඇයට අනපේක්ෂිත අනතුරකට සමහර ලාට මුහුණ දුන්නා වෙන්න පුළුවන්. හැබැයි පුතෙක්ට ඔය ප්‍රමාදයේ සිද්ධ වුණොත් ආතන සමහර ලාට බය වෙනවා. නමුත් අල්ලපු විතර ඇන්ටිට ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම තමයි කාන්තාවට හිමි රාමුවක් සමාජ සංස්කෘතිය ඇතුලේ හදලා තියෙනවා. ඇය කොණ්ඩේ වවන්නට ඕන. ඇය අඳින පළඳින විදිහක් තියෙනවා. ගැහණු ළමයි ගස් නගින්න හොඳ නැහැ.
පිරිමියාට හිමි වෙනම චරිතාංග, කාන්තාවට හිමි චරිතාංග සංස්කෘතිය විසින් ගොඩනගලා දෙනවා. ඒවා හරිද වැරදිද කියන කාරණාව නෙවෙයි මේ අදහස් කරන්න උත්සාහ කරන්නේ. මම කියන්නේ එහෙම මේ ඒ පිරිමි සහ කාන්තා චරිත ජීව විද්‍යාත්මක වෙනස්කම් මත වගේම සංස්කෘතිය තුළිනුත් උද්දීපනය කරනවා, වෙනස් කොට ගොඩනංගවල තියෙනවා. ඉතින් කාන්තාවට හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ ඓතිහාසිකව හදලා දීපු රාමුවක් ඇතුලේ ජීවත් වෙන්න. අද වෙද්දී නම් ඒව ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඇය ආර්ථික බලකායට එකතු වීමත් එක්ක පසුගිය කාලවල සිද්ධ වෙච්ච සමාජ ආර්ථික පරිවර්තනත් එක්ක කොහොම වෙතත් අදටත් කාන්තා පීඩනය විවිධ සමාජයන් වල ශේෂව, සමහර සමාජයන් වල තා දැඩිව දක්නට තියෙනවා. ඉතින් මේ ස්ත්‍රීවාදය දේශපාලන මතවාදයක් ලෙස ස්ත්‍රීවාදයේ මැදිහත් වීම සිද්ධ වෙන්නේ විශේෂයෙන් 1970 දශකයේ ආරම්භයත් එක්ක. න්‍යායික හා එහි ක්‍රියාකාරී සමාජ ධාරාවක් ලෙස ස්ත්‍රීවාදයේ පැන නැගීම විශේෂයෙන්ම ඇමරිකාව, යුරෝපය කේන්ද්‍ර කරගෙන ඉන්නතුරු යුරෝපීය නොවන රටවලත් මේ ස්ත්‍රීවාදී අදහස් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ මූලික වශයෙන්ම එහි චින්තන ධාරා පහක් අපි හඳුන ගන්නවා. ලිබරල් ස්ත්‍රීවාදය, සමාජවාදී ස්ත්‍රීවාදය, රැඩිකල් ස්ත්‍රීවාදය, පශ්චාත් නූතන ස්ත්‍රීවාදය සහ පශ්චාත් යටත් විජිත ස්ත්‍රීවාදය. ලිබරල් ස්ත්‍රීවාදය ඇතුලේ වැඩි අවධානයක් යොමු කරන්නේ සමාන රැකියා, සමාන වැටුප්, සමාන අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන්. ඒ වගේම තමයි තම ශරීරය පිළිබඳව කාන්තාවට තීරණ ගැනීමේ ඇති අයිතිය ලිබරල් වාදය අවධාරණය කරනවා. සමාජවාදී ස්ත්‍රීවාදය මේ පිරිමියා සහ කාන්තාව අතර සමානත්වතාවය ඇති කිරීම සම්බන්ධයෙන් ඒ සඳහා වන හැකියාවන් දිනා ගැනීම වෙනුවෙන් යෝජනා කරන මූලෝපායන් ලිබරල් ස්ත්‍රීවාදයට වැඩිය වෙනස්. විශේෂයෙන්ම ස්ත්‍රී විමුක්තිය වෙනුවෙන් වෙනම අරගල කරලා පළක් නැති බව තමයි සමාජවාදී ස්ත්‍රීවාදය අවධාරණය කරන්නේ. ඔවුන් යෝජනා කරන්නේ අනෙකුත් සමාජ කොටස් තම අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් දියත් කරන පොදු අරගලයට ස්ත්‍රී අරගලයක් බද්ධ කළ යුතු බවයි. රැඩිකල් ස්ත්‍රීවාදී තා දැඩිව පිතෘ මූලිකත්වය ප්‍රතික්ෂේප කරන සිටිනවා. පුරුෂයා සහ ස්ත්‍රිය වශයෙන් සමාජය පීඩක සහ පීඩිත වශයෙන් දෘෂ්ටිගත කිරීමට මූලිකම හේතුව මේ පිතෘ මූලිකත්වය බව තමයි රැඩිකල් ස්ත්‍රීවාදීන්ගේ විශ්වාසය. පශ්චාත් නූතන ස්ත්‍රීවාදය. පශ්චාත් නූතන ස්ත්‍රීවාදය අවධාරණය කරන ප්‍රධාන කාරණාවක් තමයි මේ ස්ත්‍රී පීඩනය එක හා සමාන නැහැ. සමාජයෙන් සමාජයට ස්ත්‍රිය ගත කරන අවධිය අධියර. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඇය දියණියක්, ඇය බිරිඳක්, මවක්, තරුණියක් මේ ආදී විවිධ අවස්ථාවන් වලට යටත්ව ඇය අත්විඳින පීඩනය එක හා සමාන නැහැ. ඒ නිසා ස්ත්‍රීන්ගේ ඉල්ලීම් ඒකාකාර විය යුතු නැති බව තමයි පශ්චාත් නූතන ස්ත්‍රීවාදයේ මූලිකම අදහස. ඒ අනුව ඒ විවිධ වෙනස්කම් සහ විශේෂතා පදනම් කරගෙන ස්ත්‍රීවාදයක අවශ්‍යතාවය පශ්චාත් නූතන ස්ත්‍රීවාදය අවධාරණය කරනවා. පශ්චාත් යටත් විජිත ස්ත්‍රීවාදය ඇතුලේ කතා කරන්න විශේෂයෙන්ම අපි වගේ රටවල්. ඒ කියන්නේ කාලයක් යටත් විජිත කරණයට යටත් වෙලා තිබිලා, යටත් විජිත කරණයට ලක් වෙලා තිබිලා පස්සේ නිදහස දිනාගත්ත රටවල් වල ස්ත්‍රී පීඩනයේ විශේෂතාවයන් පිළිබඳව අවධානය යොමු කරමින් ස්ත්‍රී අයිතිවාසිකම් යලි සංකල්පගත කිරීම වෙනුවෙන් තමයි වැඩි අවධානයක් යොමු වෙන්නේ. බොහෝ වෙලාවට මේ වගේ රටවල් වල වර්ගවාදය ඊළඟට මේ සමාජවල විශේෂයෙන්ම අපි ඉන්දියාව වගේ රටක් ගත්තොත් එහෙම අර්ධද්වීපයක් ඉන්දියාව පාකිස්තානය වගේ රටවල් ගත්තාම කාන්තාවන්ගේ තත්ත්වය ඒ යුරෝපීය කාන්තාවගේ තත්ත්වයෙන් බටහිර කාන්තාවක් අත්විඳින තත්ත්වයෙන් අත්දැකීම් වලට වැඩිය වෙනස්. එනිසා එවැනි අත්දැකීම් පිළිබඳව අවධානය යොමු කරමින් ස්ත්‍රීවාදී දේශපාලන විඥානයක් ගොඩනැගීම සඳහා පශ්චාත් යටත් ස්ත්‍රීවාදය යෝජනා කරනවා.
ඉතිං ඔය අපි සාකච්ඡා කළේ උසස් පෙළ නව විෂය නිර්දේශයට රත්ව අපි පස්වෙනි පාඩමේ ස්ත්‍රීවාදී දේශපාලන මතවාදය පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා. ඒ පිළිබඳ සංක්ෂිප්ත සටහනක් තමයි ගෙනාවේ. ඉතින් අපි තවත් දවසක මෙවැනි කෙටි වීඩියෝවක් සමග මුණ ගැහෙමු. ඔබ සැමට ආයුබෝවන්.